දැන් මේ ශානි අබේසේකර මහත්මයා ගැන කතා කරානේ. මම යන හැම දේශපාලන සාකච්ඡාවෙම පොහොට්ටුවෙන් එන කෙනා අලුත්ද පරණද පළවෙනි දවසේ දෙවෙනි දවසේ කියලා නෑ හරිම අමාරුවකින් කතා කරනවා ශානි ගැන. මේ ඇයි මේ ගියපු දේශපාලන වේදිකාව හිටියේ අර මෙහෙම කියලා. ශානි කවද දේශපාලන වේදිකාව හිටියේ? ශානි කොයි කාලේ දේශපාලන වේදිකාව හිටියේ? ශානි ඇයි දේශපාලන වේදිකාවට ආවේ? ශානි ඇයි ජාතික ජනබලවේග වේදිකාවට එන්න සිද්ධ වුණේ? ශානි අබේසේකර කියන නිලධාරියා විමර්ශන කටයුතු කරපු නිලධාරියව ගෝඨාභය රාජපක්ෂ පත් වෙලා පාස්කු ප්‍රහාරය ගැන විවිධ ඕපාදූප සැකසහිතන් ඔක්කොම තියෙද්දි ගෝඨාභය රාජපක්ෂ පත් වෙලා කැබිනට් එක පත් කරන්න කලින් මතක තියාගන්න ජනාධිපතිගේ කැබිනට් එක පත් කරන්න කලින් මාරු කරුවේ තරතුරේ පහළට හෙල්ලලා ජීවිත තර්ජන තිබුණා අවුරුදු එකමාරක් හිරේ හිටියා ඒ නිලධාරියා අවංක නිලධාරියෙක් විදියට විවිධ දරුණු පීඩාවලට ලක් වුණා අන්තිමට තමන්ගේ වෘත්තියෙන් එළියට යන්න සිද්ධ වුණා එතකොට ඔව් ඒ වෙලාවේ ජාතික ජන බලවේගය වටේ මිනිස්සු එකතුනේ සියලු අසාධාරණට විරුද්ධව සියලු බලවේග එකතු වුණා. දැන් එතුමාට සාධාරණ ඉෂ්ට වෙලා තියෙනවනේ යම් මට්ටමකට. එතකොට එතුමාගේ කාර්යභාරය නේද මේ ජනතාවට අනිවාර්යයෙන් අපි විශ්වාස කරනවා එතුමා හිටපු දක්ෂ නිලධාරියෙක්. අපි හිතනවා සුදුසුසාර සුස්තන් ලැබිලා තියෙනවා කියලා. අපි මේ රටේ ජනතාවත් හිතනවා. අද වෙනකන් කවුරුත් ජනතාව ප්‍රශ්න කළා නැහැ. මේ රූපాని සාකච්ඡා කියලා පොහොට්ටුවේ කවුරු හරි කඩින් කොඩින් අහනවා වෙන කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. එහෙමනම් ශානි අබේසේකර ගැන ප්‍රසිද්ධ මාධ්‍යවල හඬපටනෙකුත් වුණානේ හිටපු අමාත්‍යවරයෙක් එක්ක. එතකොට ඉතින් ඒ හඬපට වලින් ආවේ රාජ්‍ය සැබෑ රාජ්‍ය නිලධාරියෙක්ගේ ස්වරූපේ. ඒ දැන් ඒ හඬපට කතාවක් කියනද ඔබලා ඇවිල්ලා ජනාධිපති පත් වෙලා දවස් දෙකකින් ජනාධිපති පත් වෙලා ඔබ නෑ හරි කැබිනට් මණ්ඩලයට කලින් මොකක්ද ප්‍රයොරිටි එක? කැබිනට් මණ්ඩලයේ පත් වෙන්න ඉස්සෙල්ලා හිමපත් කිරීමක් කළේ නෑ. ස්ථාන මාරු වීම කළාට පස්සේ ස්ථාන මාරු වීම සම්බන්ධව ශානි අබේසේකර කැබිනට් මණ්ඩලයේ පත් කරන්න කලින් තනතුරේ පහලෙල්ලා මාරු කරේ නැද්ද? මතක තියාගන්න මේ නිශ්චිත ප්‍රශ්න උත්තර දෙන්න. නිශ්චිත මමත් අහන්න ඔබතුමාගේ නිශ්චිත ප්‍රශ්නයක්. පාස්කු ප්‍රහාරය ගැන වැඩියෙන්ම චෝදනාවෙන් එල්ලවන දෙන්නට තමයි අද අමාත්‍යාංශයේ ලේකම් ධුරේ සහ අපරාධ පරීක්ෂණයේ ඔය බොරු වලට අපි මෙතන ඕන තරම් උත්තර දීලා තියෙනවානේ කොහෙද චෝදනා එල්ලන්නේ ඔහොට්ටුවේ විධායක සභාව ඔබතුමා ඍජුව ඔහොට්ටුවේ එල්ලවෙන චෝදනා ඔබතුමා ඍජුව ඒ දෙන්නට ඇඟිල්ල දික් කරනවා ඒගොල්ලෝද වග කියන්න ඕනේ පැහැදිලි ඉතින් ඒ පරීක්ෂණ වාර්තාවල ජනාධිපති කමිෂන් සභාව වාර්තාවල ඒ දෙන්නගේ නම් හෙළිදරව්වේ කවුද දෙන්න කොයි දෙන්නද රවිසෙන විරත්න සහ ශාන්ති මොන වාර්තාවේද මොන වාර්තාවේද වාර්තා කීයක් ආවද මේ ඔය මොන වාර්තාවේද ඔබතුමා සඳහන් කරන වාර්තාව නිශ්චිතව අපිට දැනගන්න. වාර්තාව සැලකිලිට ගත්තනේ. ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තාවල් නෙමෙයි. හැබැයි බරපතල ප්‍රකාශයක් සම්බන්ධව කමිෂන් වාර්තාව රනිල් වික්‍රමසිංහ දාගත්තු වාර්තාවක් තියෙනවා කවුරුත් කරන්නේ නැහැ. ඒක ගැන මේ කතා කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණේ වාර්තාව. මෙතෙන්දී පොඩි මැදිහත්වීමක් මම කරන්න. මොකද අපිට මෙතෙන්දී ඒ ප්‍රකාශයේ බරපතලභාවය නිසාම ඉතාම බරපතල ප්‍රකාශයක් නිසා මේ මොන වාර්තාවේද තියෙන්නේ? ඒ වාර්තාව කුමක්ද සහ ඒක හරියට අපිට ජනගත කරන්න සිද්ධ වෙනවා. ඉතාම පැහැදිලිව කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කමිෂන් සභා වාර්තාවල් කීපයක් තියෙනවා. නෑ එක් ඔව් ඔව්. නෑ මම අහන්නේ මම ඔබට විස්තර කරන්න හදන්නේ. හරි. මුලින්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක වාර්තාවක් තියෙනවා. ඊට පස්සේ ජනාධිපති කමිෂන් සභා වාර්තාවක් තියෙනවා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවස්ථා දෙකකදී හිටපු විනිශ්චයකාරු ඉමාම් විනිශ්චයකාරතුමාගේ මූලිකත්වයෙන් පවත්වපු කමිෂන් සභා වාර්තාවක් තියෙනවා. ඒ වාර්තාවේද ඔය එක තියෙන්නේ? ඒ වාර්තාවේ තමයි මේක සටහන්. හරි. නජිත් මොකද කියන්නේ දැන් ඒ වාර්තාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවද ආණ්ඩුවට මොකද්ද? වාර්තා ගණනාවක් තියෙනවා. ඔය වාර්තා ශ්‍රේෂ්ඨාධිකරණයට සහ දල් දේවල්ට යොමු කරලා තියෙනනේ. ඔය වාර්තාව සලකලා ඉදිරි ක්‍රියා මාර්ග ගත්තේ නැහැ. ඒගොල්ලන් කාලෙවත්. එතකොට ඒ වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත් කරුණු තිබුණා. එතකොට මේකේ සහ චෝදනා මොකක්ද කියන එක හරියට පැහැදිලි කරලා බලන්නේ චෝදනා හරි මොකද්ද ඒ විදිහට චෝදනා කරලා තියෙනවද කියලා. එහෙම චෝදනා කරලා තියෙන පොලිස් නිලධාරීන් විරුද්ධව මේ විදිහ ක්‍රියාමාර්ගත් ගෙනුණා. එතකොට උන්ට එහෙම චෝදනා කරලා නැහැ ඇත්තටම. එතකොට මේක මේ පොහොට්ටුවේ අයට තියෙනවනේ මේ හරි ඓතිහාසික ප්‍රශ්නයක්. එතකොට මේ වෙලාවේ තව ප්‍රශ්න ටිකකුත් තියෙනවා මේ පොලිසිය සහ විමර්ශන සම්බන්ධව. මේ එතකොට ඇවිල්ලා කියනවා. ඒ කාරණේට මම එන්න